මොන වගේ තැනක්ද? ඉරත් බහින්න වගේ යන්නේ. බ්‍රින්දා දේව්! බ්‍රින්දා කොහෙද? දේව්! දේව්! මේ දොර කොහොමද වහුනේ? අරින්න! කවුරු හරි ඉන්නවද? දේව්! දේව්! ඕම් නමක් ශිවාය. 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 දේව්! දේව්! ඔයාට අමාරුයි නේද? නැගිටින්න මාත් එක්ක යමු දේව්. නැගිටින්න දේව් එන්න මාත් එක්ක යමු. දේව්! දේව්! මේ දොර ටිකෙන් ටික වෙහෙන්න යන්නේ. ඉක්මනට එන්න මාත් එක්ක. දේව් ඉක්මනින්. දේව්! මාත් එක්ක එන්න. දේව්! එන්න. දේව්! ඕම් නමක් ශිවාය. ශිව දෙවියනි ඔබ අනන්තයි. උදව් කරන්න මට මහදේව්. ඔබයි ශක්තිය. ඔබයි ආරම්භය. ඔබයි ශක්තිය. ඔබයි ආරම්භය. මමයි ඔබේ භක්තිවන්තිය. උදව් කරන්න බෝලේනාත්. ජීවත් වෙලා ඉන්නකම් ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නැහැ දේව්. ඔයාට මොකුත්ම වෙන්නේ නැහැ. ඇස් අරගෙන ඉන්න හොඳේ. දේව්! දේව්! මේ මොන තැනක්ද? මේ ලාල් ටෙක්රි දේවාල නෙමේ. නෑ දේව්. මේ ලාල් ටෙක්රි දේවාල නෙමෙයි. මේ මටත් හිතා ගන්න බෑ මේ මොන වගේ තැනක්ද කියලා. හැබැයි අපි මෙතන මෙමු. නෑ. මගේ දිහා බලන්න දේව්. ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා හොඳේ. ඔයාට මොකුත් වෙන්නේ නැහැ දේව්. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. හැබැයි ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නැහැ. එන්න මාත් එක්ක නැගිටින්න. එන්න දේව්. දේව්! 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 ආද ඇවිත් තියෙන්නේ විනාශී රාත්‍රිය. ඔයාගේ අවසානයක සිද්ධ වෙයි. එපා! නෑ! එයාටවත් තියන්න එපා විසාකා! ඔයාගේ කිසිම මායාවක් මට බලපාන්නේ නැහැ ශලකා. තාම ඔයාට තේරුණේ නැද්ද?
ඔච්චරට මෝඩද? ඇත්තටම ඔයාට මොලයක් තිබ්බනම් මේ වෙනකල් විශාකා එක්ක එකතු වෙලා ඉන්නේ නෑනේ. තෝව එක වචනයක් කියන්න එපා. නාගේ උඹට බලහත්කාරකම් කරත් හිතකොට ඔය අවදම බේරගන්නේ නෑනේ. මම හැමතැනම දුක් විඳිද්දී අවදම බේරගන්නේ නෑ. ඔයාලට මොව හෙව්වේ නෑ. මං ඔයාව හැමතැනම හෙව්වා. කැලෑවල් ගානේ ඔයාව හොයාගෙන ආගේ පස්සෙන් ආව නයන්තාරා. නයන්තාරා? හවුද? නයනතාර තමයි මම. නයන්තාරා? ඒ නිසා මගේ අයිතිය ඔයාට ගොඩක් වැඩි. ඔයාව අයිති වෙන්න තිබුණේ මටයි මේ හැපින්නට නෙවෙයි. නයන්තාරා එපා! ඔයාගේ මායාව මෙයාට වැඩ කරේ නැති වුණාට මගේ මායාව හැමදාම වැඩ කරනවා. හැම තිස්සෙම වැඩ කරනවා. හැම සැරේම. කොහොම වුණත් දේව් ඔයාගේ පවුලයට උන සේට නම් සමා වෙන්න ඕනේ හොඳ? ශාලාක අනේ පව් මේ අමු සැමියෝ දෙන්න හොඳටම පැටකාලා වට පිට බලනවා වගේ. අපි මෙයාලව තවත් රවට්ටන්න නැතුව කෙලින්ම කියමු මේ තර මොකක්ද කියලා. මේ මොකක්ද සහ මෙයාලා ඉන්නේ කොහෙද කියලා. දැන් බ්‍රෙන්ඩා මම දැන් මේ කියන්න යන දේ හොඳට අහගන්න. මම සමහර පූජනීය අර මොනවද පෞරාණික පොත්වල මේ දේවල් ගැන කියවලා තියෙනවා. අද රෑ අවුරුදු 1000 ගානකට පස්සේ මේ මහා දෙවොල මෙතන මතුවෙනවා. ඒ වගේම කවුරුත්ම මේ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඒ තරම්ම මහා බලවත් රහස් පිරුණු දේවාලයක් මේක. රහස් පිරුණු දේවාලය? අනේත් එක. දන්නවද මේ රහස් දේවාලේ තියෙන මම දන්න ලොකුම රහස මොකක්ද කියලා? ඔයාට මෙයාව මේ දේවාලේ පණ පිටින් නම් එළියට අරන් යන්න බැරි වෙන එක. දේව් නැහැ. අර සද්දෙහුණ නේද ඔයාට? එපා. එහුණ නේද ඔයාට? කොහොමුණත් බ්‍රෙන්ඩා මම නාගිනියක් නොවුනට නාගමාණික්කය ගැන ආරංචියක් මා දන්නවා. ඒක තියෙන්නේ කොහෙද කියලා. දේව් කැඟ ඇතුලේ. මෙයාගේ තුන්වෙනි ඇහැ තියෙන තැන. මෙතන. ඉතින් මෙයා මැරෙන්නේ නැතුව අපිට නාගමාණික්කය ගන්න බෑ. ඉතින් අපි ආවේ මෙයාව බේරගන්න නෙවෙයි මරලා දාන්න. එයාට අදවත් තියන්න එපා නයනතාරා. අනේ සුපර්මෑන්. අද සුපර්මූන් දවසක්. අද සියවස් ගානකට පස්සේ පෝයා හඳට ලේ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක කළු පාට වෙලා රතු පාටක් වෙනවා. ඊට පස්සේ ඒක ලේ හඳක් බවට පත් වෙනවා. ඇත්තටමයි මම විහිළු කරනවා නෙවෙයි. අද පළවෙනි වතාවට ඉර කළු වෙලා හඳ රතු වෙලා පේනවා. ඒකම ලොකු පුදුමයක්. ඒක නිසා අද නාගමාණිකේ අතට ගන්න කිසිම කෙනෙක්ට කොච්චර ඕනුනත් නාගමාණික අයිති කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ දේව බේර ගන්න පුළුවන් මේ දේවාලයේ රහස. ඔයා හරියටම හරි. කිසිම නාගයෙක්ට නාග කන්‍යාවකට මනුස්සයෙක්ට බේර ගන්න බැරි කෙනාව. බේර ගන්න පුළුවන් මේ අద్භූත දේවාලයේ රහසට විතරයි. ඔයාට දැන් තියෙන එකම පාර මේක විතරයි බ්‍රින්දා. හැබැයි අපරාධි. මේ පාරත් එකෙන් කිසිම වැඩක් නැතිනේ. අනෙත් එක. මේ රහස හොයාගන්න ගිහින් පරම්පරා දෙකක්ම විනාශ වුණා කියලා ඔයා දන්නවද? අනික බැරි වෙලාවත් ඔයා මේ රහස දැනගත්තත් ඔයාට වෙන කාටවත්ම නම් කියන්න බැරි වෙයි. කොහෙත්ම නැහැ. ඔයාට කලින් කෝටි ගාණක් මිනිස්සු මෙතෙන්ට ඇවිත් කොච්චර තමන්ගේ පණ බේරගන්න හැදුවත් ඒ හැමෝම අසාර්ථක වුණා. ඒ කියන්නේ මේ හැමදේම ඔයාගේ ලොකු. ඔව්ද? ඔයාගේ ආදරය ඔයාගෙන් උදුරගන්න මම හදපු ෆුල් ප්‍රූෆ් ප්ලෑන් එක. දැන් ඉතින් ඔයාම කියන්න දේවදස්ට කවදා හරි පාරම හම්බුණාද? ඔයාට හම්බ වෙන්න කොහොම වුණත් එක දෙයක් හොඳයි. මැරෙන්න කලින් වට ඔක්කොම ඇත්ත දැනගන්න ලැබුණානේ. දැන් අඩුම තරම ඔයාගේ ආත්මයටවත් සැනසීමක් හම්බ වෙයි. අනේ නෑ. ඔයා කිව්වම දේව මැරෙන්න බෑ කියලා. අනේ දැන් ඔයා කිව්වේ ඔයාට මැරෙන්න ඕනේ බේරෙන්න බෑ කියලා. දැන් ඔයාම තීරණය කරනවා වැඩි මදරේ කාටද කියලා. මේ දේව්ටද නැත්තම් නාගමාණිකටද? මම ඔයාලට කිව්වා ඩිවෝස් පේපර්ස් වලට අස්සම් කරන්න කියලා.
මොනික්ය. මොකද දේව් කවදාවත් මට ආදරය කළේ නෑනේ. මෙයා හැමදාම බ්‍රෙන්ඩන්ට ආදරය කළේ. දේව් කියන්නේ මගේ එක හිතුවක්කාරකමක් විතරයි. මොකද මට ඕනුනේ බ්‍රින්දගෙන් හැමදේම උදුර ගන්න. හරිද? උදුර ගන්නකෝ යනවා. අන්තිම විකට් එකයි ඉතුරු. නයනතාරා විශාඛ එපා! දේව්! එයාට අතවත් තියන්න එපා නයනතාරා! ඔයාලා වගේ අය නම් ගොඩක් ඒවි. හේත් නාගමාණික්‍ය? නාගමාණික්‍ය තියෙන එකයි. එපා! දේව්! යමු. මරණ වෙලාව ඇවෙත් උඹගේ. දේව්! අතාරිනවා! යමු. මේ එනවා. දේව්! යමු. දේව්! එපා! දේව්! දැන් තව පොඩි වෙලාවයි තියෙන්නේ. ලේ හඳ පායපු ගමන් ඔයගේ දේව් මැරෙනවා. ඔයා මුකුත් කරන්න නෑ යාට. අතවත් තියන්න. ඔයාට මුකුත් කරන්න බෑ තේරුණාද? ඇයි? කවුද මේව බේරගන්නේ? ඔයාද බේරගන්නේ? නැත්තම් ඔයාගේ අම්මද? එයාලා අනිවාර්යෙන් වෙනවා. එයාලට එන්නම වෙනවා. මට උදව් කරන්න එයාලා ඒවි. මේ අద్භූත නාග දේවාලේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා මගේ නාග වංශ නෙවෙයි නිසා ඔයා මේව දන්නේ නෑනේ. ඒ මගේ නාග ලෝකේ නාග කන්‍යාවන්ට අපහු වෙන්න පුළුවන් කියන එක. මං එයාලට මගේ උදව්වට කතා කළොත් අනිවාර්යෙන් මේවි. ශේෂනාග කන්‍යාවේ නාග රජනිය අනිවාර්යෙන්ම මගේ උදව්වට ඒවි. නාග ලෝකෙට ඇහිලා එයාලට අනිවාර්යෙන්ම එන්නම වෙනවා. එතකොට එකක් වෙනුවට නාගමාණික්‍ය ටිකක් මාන්නේ. යමු අපේ වැඩේ කරමු. අතවත් තියන්න එපා දේව්ට. ඔයාව පරත්තන්න තියෙන ලේසිම ක්‍රමය මේකයි. මොකුත් කරන්න එපා යාට එයාව අතාරින්න. නයන්තාරා! අංශිව දෙවියනි මට උදව් කරන්න. මම මේ හැමදේම මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මම දන්නේ මෙච්චරයි. ශිවපාලයක ස්තම්භ කියන්නේ නාග කන්‍යාවන්ට. ඒ වගේම මේ කණු හතරින් එක නාග කන්‍යාවක් මම නම්. එකක් නාග රාජිනිය වගේම අනික ශේෂ නාග කන්‍යාව වෙන්න ඕනේ. එයාලා මගේ උදව්වට නාග ලෝකෙන් අනිවාර්යෙන්ම ඒවි. මගේ හඬේ යාලට ඇහෙන්න සලස්වන්න. ඒ හතරවෙනි කණුව මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. නාග කන්‍යාවනි එන්න! එන්න මගේ උදව්වට. මේ මගේ ඉල්ලීමයි. නාග ලෝකේ හැම කන්‍යාවියකගෙන්ම කරන ඉල්ලීමයි. එන්න මගේ උදව්වට. මගේ ආදරේ බේරගන්න මට උදව් කරන්න. නවත්තනවා. මම මෙයා විවර කරන්න.
කවුද? ශේෂ මේ ඇයි බ්‍රින්දා ඔයා මේ කතා කරේ කාටද? ඔයාගේම හතුරටද? අපව පිළිගන්නේ නැත්ද ඔයා? ශේෂා ඔයාව දැක්කම ගොඩක් සතුටේ. එන්න.